Hi guys, welcome back to my YouTube channel. ඉතින් අදම මරන් ආවේ බීම හදන වීඩියෝ එකක්. මේක ඉතින් මම හදන විදිය පෙන්වන්න කෙනාවේ. නැතු ඉතින් බීම හදන එක හැමෝම දන්න දෙයක් නේ. ඒක නිසා ඉතින් ඉස්සෙල්ලම මම අපේ ගෙදර කට්ටියක් ආවෙලා තමයි මේක හැදුවේ. ඒ රංගිලත් එකතු කරගෙන ඉතින් ගෙදර ගහෙන් කඩාගත්ත දෙහි තමයි තියෙන්නේ. ඒ ටික හොඳට හොදගෙන කපාගත්තා. ඉතින් මේක ලේසිම වැඩක් නෙවෙයි හදන එක. ඉතින් ගෙදර අය පොඩි උත්සවයකට ඇවිල්ලා තිබ්බ නිසා ඒකේ අයට මේ බීම හදලා දුන්නා. යාළුවා වැඩ කරද්දි ඒක තමයි ඉතින් වීඩියෝ එකක් විදියට ගෙන ආවේ. මට කාලෙකින් වීඩියෝ එකක් ගන්න බැරි වෙච්ච නිසා. ඉතින් ඉක්මනටම දෙහි ටිකක් කපා ගන්න ඕනේ. මම මෙතනදී අද බීම හදන්න දෙහි විතරක් නෙමෙයි දාන්නේ. කෝටියල් කියන්නේ අපි අර සංක්වේක් එක. අන්න ඒකෙන් තමයි මම අද දැම්මේ. ඒක දැම්මම රසයි. ඒකේ මික්ස් ෆුඩ් එක දැම්මේ. ඒ කියන්නේ අර කොළ පාට බෝතලයක් තියෙන්නේ. අන්න ඒක. ඔරෙන්ජ් එක විතරක් නෙමෙයි. ඒකෙන් ගොඩක් දැම්මේ නෑ. ඒකෙන් හැඳි කීපයයි දැම්මේ. ඉතින් ඒක දැම්මම රස වැඩි. නැත්නම් දෙහි විතරක් දැම්මේ. ඉතින් අර බීම එක රස මදිනේ. ඒක නිසා තමයි දැම්මේ. ඒ වගේම ඉතින් අර දෙහි මිරිකන්න අපිට අර තියෙන මං අද රතු පාටයකින් මිරිකන්නේ අන්නේ මැෂින් එකෙන් තමයි අද මම දෙහි ටික මිරික ගත්තේ. අතින් මිරිකනට ගොඩක් ලේසි. ඉතින් මේ දෙහි පොඩි දෙහිනේ. මේව නෙමෙයි හරියටම ගැලපෙන්නේ ඕකෙන් මිරිකන්න. අර ලොකු දෙහි එක තමයි හොඳටම හොඳට අර කියන්නේ ඕකේ ප්‍රමාණයටම තියෙනවනේ. හැබැයි ඉතින් ඕකත් හොඳට මිරිකුණා. මේ ඉතින් ඔය විදිහට තදට කරාන් පස්සේ හොඳයි. එතන ඔච්චර දෙහි ටිකකිනුත් හම්බුනේ පොඩි ප්‍රමාණයයි. ඒකට ඉතින් වතුර දානවනේ අපි ගොඩක්. ඉතින් ඔන්න ඔය විදිහට ඔන්න ඔය ප්‍රමාණය තමයි මට ආවේ අර දෙහි කිරි ටිකෙන්. ඊට පස්සේ මම ඔකට එකතු කරා වතුර. මේ විදිහින් එහෙම ප්‍රමාණයක් නෑනේ. අපි දන්න විදිහට සාමාන්‍ය විදිහට හදනවා. ඊට පස්සේ කෝඩියල් දැම්මා. කෝඩියල් ගොඩක් දැම්මේ නෑ ඔතන හොම්පේ උනට. මම ඔක දෙකට බෙදාගෙන මේ පස්සෙයිත් වතුර එකතු කරගන්නවා. ඕක ඊට මදි නිසා. ඊට පස්සේ ඉතින් එතකොට ඒ කියන්නේ නැත්නම් එකට දාන මදි ඕක. ලොකු එකක් දෙන එකට දානවා. ඕක මේ ටික ටික තමයි හැදුවේ. ඊට පස්සේ මම සීනි ටිකක් දැම්මා. සීනි නම් ගොඩක් දාන්න උනා. මොකද සීනි රස නැතුව බොන්න බැහැනේ මේවා. කියන්නේ දෙහි කොහොමත් අමාරුයි සීනි නැතුව බොන්න. ඊට පස්සේ ලුණු ටිකක් දාලා ওই විදිහට කෝප් වලට දාගත්තා. ඉතින් මේක හරිම රසයි. ඉතින් කූල් එකට ඕන නිසා ඉස්කර ටිකක් දාගත්තා. ඉතින් ඔයාලත් එහෙනම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න.